ආයිබෝන් සමදනාටම අද තානායම්පල රේඩියෝවෙන් මේ ඉදිරිපත් කරන සුවිශේෂිත පිළිසඳරට සහභාගී වන ආරාධ්‍යා පිළිබඳව මා අමුතුවෙන් අටුවා ටිකා ටිප්පණි වලින් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ලක් ඉතිහාසයේ හැරවුම් ලස්සයක් ඇති කළ මේ මහා ප්‍රඥා පුරාවිද්‍යාව රාජ් සෝමදේව මේ දෙකක් නොවේ එකක්. ඒ නිර්වචනේ මා හිතනවා නිවැරදි කියලා. ඔබට මතක ඇත ඊයේ දින කොළඹදී මෙතුමාගේ විශේෂ දේශනයක් පැවැත්වුණා. ඉතින් අපි මේ සූදානම් වන්නේ කැලණිය සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය ආචාර්ය රාජ් සෝමදේව මහතා සමග මොහොතක් දඩමළු වන්නටයි. මෙතුමා සමග දඩමළු වන මේ රාත්‍රියේ ලංකාවට රාත්‍රියේ තානායම්පල ගුවන්විදුලිය ශ්‍රවණය කරන එක් රටවල් වලට විවිධ කාලප්‍රාසයන් වෙන්න පුළුවන් මේ වෙලාව. ඉතින් මේ සොඳුරු මොහොතේදී මෙතුමා සමග දඩමළු වන්නේ පුරාවිද්‍යාවෙන් තොරව මෙතුමා පිළිබඳව කතා බහ කරන්නටයි මේ සූදානම් වන්නේ. පැතියෙන් පිදු සරු පින්බිම විය මිහිතලේ රන්සඳ විලසින්දිලේ එය මේ අපේ තුන් සිංහලේ යසසින් ලෙවන් පසුබාසදී ඊමුතුන් සුවහස් ගණන් මෙය මව්බිමේ නාමෙන් බැඳී සීහලේ සුවඳින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී මලත් අපගේ විකුම් විමසා සදා නොනිදාවී නන්සුරන් බැතියෙන් පිදු සරු පින්බිමක් විය මිහිතලේ රන්සඳක් විලසින්දිලේ එය මේ අපේ තුන් සිංහලේ තුන්ගැයූ අභිමානගී ස්වරයෙන් සැලේ හදවත් අපේ මින්මතු මේ මව්කුසේ උණුසුම පැතු දරුවන් ලෙසේ පින්පුරව් සිහලුනි සදා ඉපදීමි එන්නට සිංහලේ නන්සුරන් පැතියෙන් පිදු සරු පින්බිමක් විය මිහිතලේ රන්සඳක් විලසින්දිලේ එය මේ අපේ තුන් සිංහලේ ඔබතුමා ආයිබෝන් කියලා පිළිගන්නවා තානායම්පල අන්තර්ජාල ගුවන්විදුලියට. මහාචාර්යතුමනි අපි ඔබතුමාගෙන් අහන්න කැමති පුරාවිද්‍යාවත් එක්ක තමයි වෙනදා ඔබතුමත් එක්ක කතා කරන්නේ. ඉතින් අපේ විදේශගත ශ්‍රාවකයෝ අහන්න කැමති ඇති ඔබතුමාගේ අතීතය පිළිබඳව ළමා විය සම්බන්ධව
ඔබතුමා කොහෙද උපන් ගම්පලාත ළමාවිය? මම උපන්නේ වෙල්ලවායේ. රුහුණටම අයිති ප්‍රදේශයක්. වෙල්ලවායේ උපන්නේ 1960 අවුරුද්දේ. මගේ පියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. මාව කිසියම් රැකියාවක නියුත් වෙලා හිටියේ නෑ. හොඳ ගෘහිණියක් හැටියටයි වැඩ කටයුතු කළේ. මම මුලින්ම පාසල් ගියේ පූජාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයට. ඊට පස්සේ ඉස්සර කාලේ තිබුණා රජයේ සේවකයෝ අවුරුදු 4කට වරක් ස්ථානමාරු ලබා ගන්නවා. ඉතින් අපි මගේ සහෝදරයෝ තව 5 දෙනෙක් ඉන්නවා. සහෝදරයෝ දෙන්නයි සහෝදරයෝ 3 දෙනයි. ඉතින් අපි හැම වෙලාවෙම අවුරුදු 4න් 4ට ලංකාවේ නොයෙක් ප්‍රදේශවලට ගියා මේ පියා ස්ථානමාරු වීම ලැබුණාම. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවල මේ ප්‍රදේශවල ඉස්කෝලවල වලට ගියේ. ඉතින් මගේ පියා මහා පූජාපිටියේ සේවය කරන කාලේ තමයි මම ඉස්සෙල්ලම හෝඩිය පන්තියට ගියේ පූජාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයෙන්. ඊට පස්සේ කියනවනේ ඒක හොඳ අත්දැකීමක්. මේ අපි දන්නවා ස්ථානමාරු වීම අවුරුදු 4න් ලැබෙනවා වගේම සමහර දේශපාලන මේ මාරු වීමත් ලැබෙනවා ඉඳලා හිටලා අවුරුද්දෙන් දෙකනුත් හම්බුණා. ඒ නිසා අපිට ඉස්කෝල ගණනාවකට යන්න සිද්ධ වුණා. දැන් මට මගේ අස්වීම් සාතිකයේ තියෙනවා මම සාමාන්‍ය පෙළ විභාගය කරන්න යනකොට ඉස්කෝල 12කට ගිහිල්ලා තියෙනවා ලංකාවේ නෝ පළාත් වල. ඒක අතකින් ඒක විවිධත්වයක් තිබුණා. නමුත් අපි හරි වෙහෙසටපත් වුණා. මේ එහෙම යන්න සිද්ධ වුණාම ගෙවල් කුලියට ගන්න ඕන, අලුත් පරිසරයකට හැඩ ගැහෙන්න ඕන. නමුත් ඒ අත්දැකීම් වලට අපි මුහුණ දුන්නා ඉතින්. ඔව් හජාර්තුමනි. ඔබතුමාගේ ළමාවියටම යන්න කැමතියි. ඔබතුමා සාමාන්‍ය පෙළ විභාගෙ ලියනකොට විදුහල් 12ක අධ්‍යාපනය ලැබපු සිසුවෙක්. ඒ අතර කාල පරාසය තුළ ඔබතුමාගේ ළමා කාලෙකුත් තියෙන්නේ නැති. ඔබතුමාගේ පවුලේ සහෝදර සහෝදරියන් කී දෙනෙක් හිටියද? මගේ මම ඇතුළු අපි පවුලේ ඔක්කොම 6 දෙනයි. මම වැඩිමලා. ඉතින් මගේ ඇතුළු අය සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. හැබැයි එක්කෙනෙක්වත් මේ ශාස්ත්‍රීය ශාස්ත්‍ර වලට ඇතුළු වෙන්නේ නැහැ. මම විතරයි මේ ශාස්ත්‍රීය වැඩ කටයුතු කරන්නේ. ඒගොල්ලෝ සාමාන්‍ය වෙනත් ශාස්ත්‍ර වල රැකියාවන් වල නිරත වෙලා ඉන්නේ. මේ ඉතින් කොහොම හරි මම පොඩි කාලේ ඉඳලම මගේ තිබුණා යම් කිසි මගේ අරමුණු දෙකක් තිබුණා. මට ලොකු කැමැත්තක් තිබුණා වෛද්‍යවරයෙකු වෙන්න. කොහොම හරි අදහස ටිකක් වෙනස් වුණා සාමාන්‍ය පෙළ පන්ති. මහාචාර්යතුමනි පොඩ්ඩක් සමාවෙන්න. මම කැමති ඔබතුමා දැන් එතනට එන්න පෙර ළමාවියේ කොහොමද ඇලේ දොලේ වෙල්ලෙලියේ ඉපනැල්ලේ හෝ ඔබතුමා මං හිතන්නේ ග්‍රාමීය පරිසරයක වෙල්ලවාය කියන්නේ බොහොම ග්‍රාමීය පරිසරයක ඉපදුනේ ඔබතුමාගේ පියාගේ රැකියාව කරපු පරිසරේ. ඒකම ඔබතුමාගේ පියාගේ ස්ථාන මාරු වීම සමග ඔබතුමාට යන්න සිද්ධ වෙන පුංචි කාලේම ගමින් ගමට නගරෙන් නගරෙට. එතෙන්දී ඔබතුමාගේ ළමාවිය කොහොමද ගත කරන්නේ? ළමාවිය දිහා ආපස්සට හැරිලා බලනකොට ඒක ඒතරම්ම අසතුටුදායකත් නෑ, ඒකතරම්ම සතුටුදායකත් නෑ කියලායි කියන්න තියෙන්නේ. අසතුටුදායක නෑ කියන දේ තමයි අපි යම්කිසි විදිහේ නිදහසක් අපිට තිබුණා. ඉතින් අපිට මතකයි අපි ඉස්කෝලේ ඇරිලා මේ පුළුවන් තරම් දඟ කරලා නටලා තමයි ගෙදර එන්නේ. ඊට පස්සේ සමහරලාට මූණකට සෝදන්නේ නැතුව නිදා ගන්නවා. මේ උදේ හැරෙන්නෙත් ඉතින් හවස හිටපු විදිහටමයි. ඒ වගේ තිබුණා සතුටු වෙන්න පුළුවන් දේවල්. අපි සරුංගල් ඇරියා, වෙල්වල දිව්වා, කිරිමැටි වලින් රූප හැදුවා. ඔය නොයෙකුත් දේවල් අපි කළා. ගඟුලැල්ලේ පේනාතෙක් මානේ මන බැන්දේ වින්දේ දුව පහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනාතෙක්
මන බැන්දේ වින්දේ සුව පාසේ වාසේ ගම්මානේ විල්යායේ තුල පාරේ නිල්වන් ජලාසේ ගන්තිරේ කුරු පාරේ සිරි දෙව් සිනාවේ විල්යායේ තුල පාරේ නිල්වන් ජලාසේ ගන්තිරේ කුරු පාරේ සිරි දෙව් සිනාවේ ඒ මෞතුරුල්ලේ කුරුපී යොබුන්ලාලනී සංකේත වූ වාසනාවේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනාතෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පාසේ වාසේ ගම්මානේ ඇල්හෙනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ පූජාවේ බෙරනාදේ ගැමි ගීතරාවේ ඇල්හෙනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ පූජාවේ බෙරනාදේ ගැමි ගීතරාවේ මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්නේ යයිදෝ නවෝදෙන් මැකිලා ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනාතෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පාසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනාතෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පාසේ වාසේ ගම්මානේ ඒ වගේම ඉතින් අසතුරුදායක පැත්ත තමයි අර ඉතින් අවුරුදු 4න් 4ට ඉස්කෝලේ මාරු කරන එක. ඉතින් මිත්‍රයෝ මාරු වෙනවා, පරිසරය මාරු වෙනවා. එක විදිහක ආතතියක් මේ තිබුණා මේ ඒකට මුණ දීපු. ඉතින් එහෙම බැලුවම ඉතින් මේ එහෙමම මේ සමස්තයක් වටින් ගත්තොත් එහෙම අසතුටුදායක නැහැ. ඉතින් ආපස්සේ හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන්. ඔබතුමා පාසල් අධ්‍යාපනයෙන් ඉබ්බිතිව සරසවියට ඔව් මම 1982 තමයි විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට කැලණි විශ්වවිද්‍යාලයට යන්නේ. ඇතුල් වෙලා මට උවමනාකම තිබුණා බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න ටිකක් ගැඹුරින්. ඉතින් මම පළවෙනි අවුරුද්දේ බෞද්ධ දර්ශනයයි මගේ කැමැත්ත තිබිච්ච සිංහල විෂයයි පුරා විද්‍යාවයි කියන තුනම මම තෝරගත්තා. ඒ තුනට මම කැමැති වෙලා හිටියා. මොකද මම මේ උසස් පෙළ විභාගය කරන කාලේ වෙනකොට පුරා විද්‍යාව ගැන ඉගෙන ගන්න ඕන කියන මතයකත් මම හිටියා. මේකට කැමැත්තක් තිබුණා. විශේෂයෙන්ම ශිලාලේඛන අධ්‍යයනය කරන්න මගේ ලොකු කැමැත්තක් තිබුණා. ඒ නිසා මම ඒක කරම තෝරගන්නත් හිතුවේ. අවසානයේදී පළවෙනි වසරේ ලකුණු බලනකොට මට පුරා විද්‍යාව විශේෂ වේදී කරන්න පුළුවන්කම තිබුණා. අනිත් විෂයනොත් පුළුවන්කම තිබුණා. නමුත් මම ඒක ඉතින් තීරණාත්මක තීරණයක් ගත්ත පුරා විද්‍යාව විශේෂ වේදී කරන්න ඕනේ කියලා. ඉතින් හුඟක් දෙනෙක් විරුද්ධ වුණා ඒකට. මොකද පුරා විද්‍යාව පවුලේ ඒක නෑ තරම් සංවේදී වුණේ නෑ ඒක ගැන. නමුත් මිත්‍රයෝ මිත්‍රයෝ කියද්දී ඔබතුමාගේ යොවුන් අවධිය තමයි ඔය යුගයේ
ඔව්. යෝන් යුගය ගැන කතා කරද්දී ඔබතුමත් එක්ක ආදරය ගැනත් කතා නොකළොත් ඒක ලොකු අඩුවක්. කොහොමද ඒ කාලේ ආදරේ කියන සංකල්පය ඉස්කෝලේ යන කාලේ උසස් පෙළ පන්තිවලදී තිබුණා අපි දන්නවා අපි ජීවිතේ එක එක අවධිවල එකම සිද්ධියක් දිහා බලන එක එක කෝණවලින්. ඉතින් මට මතක හැටියට මම හරීම මේ රොමැන්ටික් විදිහට තමයි ওই විෂය ගැන කල්පනා කරේ මට මතකයි පාසල් අවධියේදී එහෙම. ඉතින් මේ එහෙම ස්ථිරසාර එහෙම දේවල් තිබුණේ නැහැ මොකද ගෙදරින් අපිට තිබිච්ච සමහර නීති රීති පීඩාකාරී තත්ත්ව නිසා ඒ විෂයන් සම්බන්ධයෙන් විතරක් ලොකු ඉඩකඩක් තිබුණේ නැහැ. නමුත් ඒ අදහස් තිබුණා ඒව ගැන කල්පනා කරා කවි ලිව්වා එහෙම නොයෙකුත් දේවල් කළා. විශ්වවිද්‍යාලය ඇතුළේදී තත්ත්වය ඊට වඩා ටිකක් වෙනස් වුණා. මොකද විශ්වවිද්‍යාලයේ උග්‍ර තරංගයක් තිබුණා. මොකද මගේ මේ කණ්ඩායමේ 12 දෙනෙක් හිටියා. ඉතින් ඒ 12 දෙනාම පළමු පන්තියේ සාමාර්ථයක් වෙනින් තමයි එක හැල්නේ දීුවේ. ඒ නිසා අවස්ථාවක් තිබුණේ නැහැ ආදරය ගැන. ඔව් ඒ වගේ විෂයකට යොමු වෙන්න මේ ඇත්තෙමකොත් වෙලාවක් තිබුණ නැති ප්‍රශ්නයක් එතන. මොකද මම ගෙදර ඉඳලායි හැමදාම කලුතරේ එතකොට අපි ජීවත් වුණේ කලුතර ඉඳලා මම හැමදාම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ආවේ. ඉතින් මේ බොහෝ වෙලාවට පුස්තකාලය ගත කරා දේශනයට පමණක් විශ්වවිද්‍යාලයට සහභාගී වුණා. අනිත් එක ඔබතුමා යෞවනයක විදිහට තරුණිය ඔබ දිහා බලන්නේ නැති. ඔබ අමුතුයි රොමැන්ටික්ස් කවි ලියනවා ආදරය ගැන මේ එහෙම ඔව් එහෙම ඒවා නම් තිබුණා තමයි. මේ ඉස්කෝලේ උසස් පෙළ පන්ති වලදීත් ඉතින් ඔය නොඑක් ඉතින් සම්බන්ධතා රෝමේවා තිබුණා. ඉතින් හිතවත්කම් අඳුරුම්කම් ඒවම නමුත් ඒවා කිසි දෙයක් තරම් දුරදී ඒවා නෙමෙයි. නමුත් විශ්වවිද්‍යාලෙදිත් එහෙම මේ විශ්වවිද්‍යාලෙන් පිට වෙනතුරු එහෙම සම්බන්ධතාවක් විශ්වවිද්‍යාලෙ තිබුණේ නැහැ. මේ ඔබතුමා අද තරුණ දියණියෙක්ගේ පියෙක් කොහොමද එතුමිය ඔබතුමාට මොන ගැහුනේ එතුමිය කවුද? ඔව් ඒ මම විවාහ වෙලා ඉන්නේ චන්ද්‍රිකා ජයසිංහ එක්ක. එයා මගේම විශ්වවිද්‍යාලේ මගේම පුරාවිද්‍යා විශේෂවේදී පාඨමාලාවේ හිටියේ. ඉතින් අපි විශ්වවිද්‍යාලයේදී දැන අඳුනුම්කම් තිබුණා. එක බැච් එකේ අපි එකට වැඩ කරේ. මිත්‍රශීලී භාවයක් තිබුණා. නමුත් අපි විශ්වවිද්‍යාලය ඇතුළේදී එහෙම කිසිම සම්බන්ධතාවක් තිබුණේ නැහැ. නමුත් එළියට ඇවිල්ලා ටික කාලයක් යනකොට තමයි දැන අඳුනුම්කම් වර්ධනය වෙලා දිවිස ගැනීමට තරම් ඒක දුරදිග ගියේ. ඉතින් දැන් එයා විශ්වවිද්‍යාලේ කාලයක් ඉගෙනනවා. ඊට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉගෙනුනේ රාජකාරී කරා. ඊට පස්සේ දැන් අපේ දියණිය ලැබුණාට පස්සේ ඉතින් මේ කොළඹ ජීවත් වෙනකොට ඉතින් එයාගේ ආරක්ෂාව අවශ්‍යයි. ඒ නිසා එයා දැන් රැකියාවක් මුකුත් කරන්නේ නැහැ. ලොකු රැකියාවක් කරනවා ආණ්ඩුවේ රැකියාවක් නෙමෙයි. ඉතින් ගෙදර බලාගෙන ඔක්කොම කරගෙන හොඳ ගෘහණියක් විදියට පඩිනඩි නැති ඒත් පැය 24ම කරන සේවාවක නිරත වෙලා ඉන්නවා. කිමන් අරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමි බැස යන හිරු අඩැසි සඟට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා දහනේ වැලී තිබුණු නෙත් දහනේ ගලා හැලුණු
මියදෙන්නට බලා ඉඳපු ආදරයදනේ හිරු රහසේ කියා දුන්න ආදරයදනේ කටරොළු නිල නැමුණ මල්දල මුදු සුවරැඳගෙන තොල් පෙති කල් හනගාලන ආදරයද මේ නුඹ රහසේ කියාදුන්න ආදරයද ගෙමන් හරින දියම දිගේ සුසුම් හෙලන විරල ඉමේ බැස යනහිරු අඩැසි සගට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා I think අර ඇය ගැන මතක් කරපුවම මතක් වුණා තරුණ රාජ් සෝමදේව මහත්මයා එදා ආදරය ගැන දැනෙච්ච දෙත් එක්ක අමතක නොවන ගීතයක පොඩි කොටසක් එහෙම අහන්න කැමතියි ඔබතුමාගේ. මට බැරිම දේ තමයි ගීත ගායනා කරන එක. මම ගීත අහන්න ප්‍රිය වෙනවා, ගීත ලියන්න පුළුවන්. මට ගීත ගායනා කරන්න නම් හරිම අමාරුයි. මම කරලම නැති දෙයක්. ඔබතුමා පුරාවිද්‍යාඥයෙක් නොවුනම කවුද? මගේ මූලිකම මම හිතනවා මම වෛද්‍යවරයෙක් වෙයි කියලා. මොකද ඔබතුමාත් එක්ක මේ කතා කරන මොහොතේ ඔබතුමාගේ ප්‍රේක්ෂකයෝ විශාල පිරිසක් විදේශගතය අහගෙන ඉන්නවා. ඉතින් ඔබතුමා පුරාවිද්‍යාඥයෙක් විදිහට ලංකාව තුළ මතු කරපු සුවිශාල ජයග්‍රහණ රාශියක් ලක් ඉතිහාසයේ වෙනස් කරලා තියෙනවා. වෙනස් කළා කියලා මම අර්ථ දැක්ුවේ ලක් ඉතිහාසයට අලුත් අර්ථකථන එක් කරලා තියෙනවා. ඔබතුමා පුරාවිද්‍යාඥයෙක් ලෙස නිවසේ පුජ්‍යලික ජීවිතෙන් බොහෝ ඈත් වෙලා මාස ගණන් ඉන්න සිද්ධ වෙනවා. එතකොට ඔබතුමාට කොහොමද දැනෙන්නේ පෞල් ජීවිතෙත් එක්ක? දැන් අර නූතන තාක්ෂණයේ තියෙන නිසා නිතරම ගෙදරත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මේ වගේ මමයි බෙරිඳයි දියණියයි විතරයි අපි එකට ජීවත් වෙන්නේ. ඉතින් වෙන කවුරුත් නැහැ. අහලපාලන ඥාතියෝ ඒගොල්ලෝ පිට ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීම අවශ්‍යයි. ඉතින් ඒවා නිතරම කරනවා. ගෙදර කවුරු හරි කෙනෙක් වැඩි හිටියෙත් නතර කළා වෙන පුරුද්දක් තියෙනවා. මේ ඉතින් නිතරම උදේ හවස කතා කරලා ඒ ප්‍රශ්න විසඳනවා. ඉතින් ඒක ඉතින් මේ උරුම වෙච්ච දේ මේ වෘත්තියේ හැටි. ඉතින් ගෙවල් වලින් ඒ සහයෝගය නොලැබෙනවා නම් ඒක කරගන්න අමාරුයි. නමුත් ඒක යම්කිසි සාර්ථකත්වයක් ලැබිලා තියෙනවා නම් ඉතින් ඒ සාර්ථකත්වයට හේතුවත් ඒ ගෙදරින් ලැබෙන සහයෝගය සහ අවබෝධය කියන එක ඉතින් ඒක කිව යුතුයි. ඔබතුමා තුළ සුවිශාල ආදර්ශමත් පෞල් ජීවිතයක් ගත කරන මේ තිරේ පසුපස්සේ සමාජය නොදකින ඔබතුමියගේ දියණිය අනාගතයේ කවුරු වෙයි? ඇය නම් කිසිසේත්ම පුරාවිද්‍යාඥවරියක් නොවනව මට සහතිකයි. මොකද එයාට එහෙම පෙළඹවීමක් නැහැ. මම හිතන්නේ ඒකට හේතුවත් මම මේ දුරස් වෙලා සිටීම, දුෂ්කර ජීවිතයක් ගත කිරීම. එයා තේරුම් අරන් තියෙන එයා විසින් නොකළ යුතු වෘත්තියක ලක්ෂණ හැටියට මම හිතන්නේ එයාගේ කැමැත්ත වැඩිපුර තියෙන්නේ එයා හුඟක් කැමති මේ
පරිගණක තාක්ෂණයට ඒ වගේම මට පේනවා එයා කැමති වෛද්‍ය වෘත්තියටත් ওই දෙකෙන් එකක් ඇය තෝරගන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. නමුත් මගේ කිසි පෙළඹවීමක් නැත්තේ නෑ. මම නම් හුඟක් උත්සාහ ගන්න එයාට සංගීතය වගේ දේවල් උගන්වන්න. ඉතින් එයා සංගීතය ඉගෙන ගන්නවා. වාද්‍ය භාණ්ඩ වයලින් එයා පුරුදු කරනවා. ඉතින් ඒ ගතිගුණ ඒ సౌందර්යය අපි ඒගොල්ලන්ට පිහිටෙව්වොත් ඒගොල්ලෝ මොන වෘත්තියක් කරත් හොඳ පුරවැසියෝ හැටියට මනුෂ්‍ය ගතිගුණ හැටියට ජීවත් වෙයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමත් එක්ක කතා කරද්දී ඉතිහාසයේ විශේෂයෙන් පරිබාහිරව කතා කිරීම හරි අපහසුයි. මම ඒ අපහසුව තමයි මේ කෙටි විනාඩි 10 උත්සාහ කළේ.
අපහසුයෙන් හෝ නමුත් ඔබතුමාගෙන් දැන් අහන්න කැමති ඉතිහාසයේ විශේෂ සම්බන්ධ ඔබතුමා එදා මෙදා තුර ආපු ගමන් මඟ පිළිබඳ ඔබතුමාට දැනෙන හැඟීම. මුලින් ඉඳලම මගේ තිබුණා යමක් සමාජය වෙනුවෙන් කළ යුතුයි. අපි පුහුණු වෙච්ච අපි ඉගෙන ගැනීමට වියදම් කළේ මේ රටේ මහජනයාගේ බදු මුදල්. අපි වැටුප් හැටියට ලබන්නේ මේ රටේ මහජනයාගේ බදු මුදල්. ඒ නිසා අපේ යුතුයකමක් තියනවා මහජනයා වෙනුවෙන් සේවය කරන්න. මට අවස්ථා කිව්වම ආචාර්ය උපාධිය කළේ ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ. මම ඊට කලින් ජර්මනියේ සංසන්දනාත්මක පුරාවිද්‍යා ආයතනයේ බොන් විශ්වවිද්‍යාලයේ සම්බන්ධ වුණා. ඊළඟට මම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනයට සම්බන්ධ වෙලා කටයුතු කළා. බොහෝ අවස්ථාවල මට වරප්‍රසාදය ලැබුණා ඒ රටවල් වල නැවතිලා රාජකාරී කරගෙන ජීවත් වෙන්න. නමුත් මම ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරා බොහෝ අවස්ථාවලදී. කරලා මේ ආවේ මගේ පැහැදිලි දැක්මක් තියෙනවා අපි ඉගෙනගත්ත දෙයින් මේ රටේ මහජනයා වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා. ඉතින් අපි දන්නා ඕනම කාලයක ඕනම පුද්ගලයෙකුට යමක් කරන්න ගියාම නොයෙකුත් බාධාවල් තිබෙනවා. තමන්ගේ ශාස්ත්‍රීයයෙන් වෙන්න පුළුවන්, ඊට පරිබාහිරින් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අත්දැකීම් වලටත් අපි මුහුණ දීලා තියෙනවා. නමුත් ඒවා මම හිතන්නේ ඒවා මතක් කරන්න ඕමනා නැහැ. මොකද අපිට මහජනයාම උදව් කරනවා මේ ගමන ඉදිරියට යන්න. ඒගොල්ලෝ අපි අඳුරගෙන තියෙනවා, අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ධෛර්යමත්ව ඒක ඉදිරියට යනවා. ඒ නිසා මේ තාක් කාලයක් තුල මම හිතන්නේ මම මහා විශාල පරිවර්තනයක් ඇති කරයි කියලා. මම කලේ මහජනයා විසින් වියදම් කළ මුදල් පාවිච්චි කළා, දැනුම දියුණු කළා මහජනයා වෙනුවෙන්ම පිරිසිදුව සහ නිරවුල්ව යම්කිසි දෙයක් කරන්න මහන්සි ගැනීම විතරයි. ඉතින් මගේ නම් මොනවාක්වත් බලාපොරොත්තුවක් නැහැ මේ සඳහා නැවත යමක් මට ලැබිය යුතුයි කියන විශ්වාසයක් මගේ නැහැ. ඉතින් ඉදිරියටත් කරන්න පුළුවන් කාලේ අපි දන්න පුරාවිද්‍යාවේ මේ වගේ වැඩ කරන්න ශරීර ශක්තිය අවශ්‍යයි. ඉතින් ඒක තියෙන තාක් කල් හැකිතරම් දයානුකම්පාවෙන් මහජනයා වෙනුවෙන් මේ වැඩ කටයුතු කරන්න ඉතින් උත්සාහ ගන්නවා. ඉතින් ඒ කරපු වැඩ වලින් යම්කිසි වෙනසක් සමාජය තුළ ඇති වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් නිරාමිෂ ප්‍රීතියක් ඇති වෙනවා.
වඩනු ධානයේ පින් පිතිමේ බිමේ බිහියුනේ මිහිර උදාවේ සදාට සරණ වේ තක්මව ඔබයි සුරුදේ මෙහෙරද දෙව්ලද සුදු දෙව් මන්දිරේ ගාථා ගීතිකා වේහුනේ පුරාණ පටුනේ කියවේ මව්ගුණේ පෞහාසමයි රට මගේ ඔබතුමාට මේ කෙටි කාල සීමාව තුළ අධික වැඩ රාජකාරී මැද්දේ තානායම්පල ගුවන්විදුලියත් එක්ක සම්බන්ධ වුණාට අවසාන වශයෙන් අපේ විදේශගත වෙලා ඉන්න රසික රසිකාවියන්ට තානායම්පල ගුවන්විදුලිය වෙනුවෙන් පුංචි අදහසක් බලාපොරොත්තු වෙනවා අපේ ජාතියට මොනවද ඔබතුමාට කියන්න තියෙන පණිවිඩය? කියන්න තියෙන්නේ මම දන්නවා ලෝකේ නොයෙක් රටවල් වල අපේ සහෝදරයෝ ඥාතිවරු ඉන්නවා කියලා. මම දන්නවා මම තේරුම් අරන් තියනවා ඒ අය ඒ රටවල් වලට වෙලා ඉන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි කල යුතු වෙන යමක් නැති නිසා. ඉතින් ඒ හින්දා මම ඒ සියලු දෙනාගම ඉල්ලා සිටින්නේ ඔබ සියලු දෙනාටම මව්බිමක් තියනවා. ඒ නිසා කොහේ හිටියත් ඒ මව්බිම වෙනුවෙන් කැපවීම අවශ්‍යයි කියන කාරණේ. බොහොම ස්තුතියි ඔබතුමාත් එක්ක ඔබතුමා අපිත් සමග සම්බන්ධ වුණාට. එහෙනම් ඔබතුමාට සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා. සුබ රාත්‍රියක් වේවා. රාජ් සෝමදේවියන් සමග මේ කල සුවිශේෂිත පිළිසඳර වෙනුවෙන් දායකත්වයේ සැප වූ කුංචන මාතොටාරච්චි, පාලිත මුණසිංහ, සංස්කරණයෙන් දායක වුණු චත්‍රිකා සෙව්වන්දි, තාක්ෂණික දායකත්වයේ සැප වූ ප්‍රදීප් රුවන් හේවකි සියලු දෙනාම ආදරෙන් සිහිපත් කරනවා. ඉතින් ශ්‍රාවකීනි සමුගන්නම් ඔබෙන් මම චාමින්ද දිසානායක. Siri Sek Sadhana